ඔන්න ඉතින් සාදරයෙන් පිළිගන්නවා Simple Mind YouTube channel එකට. ඔන්න ඉතින් යාළුවනේ අද ස්මාර්ට් ටෙස්ට් එකනුත් තරන් ආවේ. ඔයාට හිතලා උත්තර ගෙස් කරන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ටෙස්ට් එකක්. ඉතින් අද ස්මාර්ට් ටෙස්ට් එකෙත් ඔයාට ප්‍රශ්න 10ක් හම්බ වෙනවා. ඔයාට එක ප්‍රශ්නෙකට උත්තර දෙන්න තප්පර 5ක් කාලයක් හම්බ වෙනවා. ඔයා හරියටම ගෙස් කරන එක ප්‍රශ්නයකට ලකුණු 10ක් හම්බ වෙනවා. ඔයාට ඉතින් ස්මාර්ට් ටෙස්ට් එක අන්තිමේදී හම්බ වෙන ලකුණු ගානත් අනිවාර්යයෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ වීඩියෝ එක ලයික් එකකුත් දාන්න. එහෙනම් අපි යන් අපේ ස්මාර්ට් ටෙස්ට් එකට. එහෙනම් අපි යන් අපේ පළවෙනි ප්‍රශ්නෙට. ඔයාට හම්බ වෙන පළවෙනි ප්‍රශ්නේ තමයි මේ රූප දෙකෙන් කියවෙන්නේ ලංකාවේ ප්‍රසිද්ධ මුහුදු තීරයක් ගැන. ඉතින් මේක ගැන හින්ට් එකක් දුන්නොත් මේක තියෙන්නේ ත්‍රිකුණාමලේ දිස්ත්‍රික්කෙට වෙන්න. එහෙනම් වගේ තප්පර පහ පටන් ගන්නවා. හරියටම උත්තරේ ගෙස් කරමු බලන්න. උත්තරේ තමයි නිලාවේලි. ඔයාට මේකේ උත්තරේ ගෙස් කරගත්තී පළවෙනි එකේ නිලා කූරු පෙට්ටියක රූපයක් දීලා තිබ්බා. දෙවෙනි රූපේ වේල් එක රූපයක් දීලා තිබ්බා. එතකොට ඉතින් ඔයාට හරියටම ගෙස් කරගන්න පුළුවන් නිලාවේලි කියලා. එහෙනම් අපි යන් යාළුවනේ අපේ ඊළඟ ප්‍රශ්නෙට. ඔයාට හම්බෙන දෙවෙනි ප්‍රශ්නේ. ඔයාට හම්බෙන දෙවෙනි ප්‍රශ්නේ තමයි මේ රූප දෙකෙන් කියවෙන්නේ ප්‍රදේශයක නම. මේක ගැන හින්ට් එකක් කිව්වොත් මේක තියෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කෙට වෙන්න. එහෙනම් යාළුවනේ වගේ තප්පර පහ පටන් ගන්නවා. හරියටම උත්තරේ ගෙස් කරමු බලන්න. උත්තරේ තමයි පොල් පිටිගම. ඉතින් ඔයාලට මේකේ උත්තරේ ගෙස් කරගද්දී පළවෙනි එකේ පොල් පිටිවල රූපයක් දීලා තිබ්බා. දෙවෙනි එකේ ගමක රූපයක් දීලා තිබ්බා. ඔන්න ඉතින් කට්ටිය බයින්නේ මොට්ටු නෑ දැන් සිංගිදි ප්‍රශ්න දානවා කියලා. ඉස්සරහට තමයි ඉතින් හොඳම ප්‍රශ්න ටික එන්නේ. එහෙනම් යාළුවනේ අපි යන් අපේ ඊළඟ ප්‍රශ්නෙට. ඔයාට හම්බෙන තුන්වෙනි ප්‍රශ්නේ. ඔයාට හම්බෙන තුන්වෙනි ප්‍රශ්නේ තමයි මේ රූප දෙකෙන් කියවෙන්නේ ලංකාවේ ප්‍රසිද්ධ සත්වයෙක් ගැන. මෙයා ගැන ලොකුවට හින්ට් එකක් කියන්නේ නැහැ. ඒතකොට ඉතින් ප්‍රශ්නේ ගොඩක්ම ලේසි වෙනවා. එහෙනම් වගේ තප්පර පහ පටන් ගන්නවා. හරියටම උත්තරේ ගෙස් කරමු බලන්න. උත්තරේ තමයි දඬුලේන. ඉතින් ඔයාලට මේකේ උත්තරේ ගෙස් කරගද්දී පළවෙනි එකේ දඬුවල රූපයක් දීලා තිබ්බා. දෙවෙනි එකේ ලේනෙක්ගේ රූපයක් දීලා තිබ්බා. මේක ඉතින් මේක ගැන ලොකුවට හින්ට් එකක් කිව්වේ නැත්තේ මෙයා ජාතික වශයෙන් වටිනාකමක් තියෙන සතෙක් කිව්වොත් උත්තරේ නිකම්ම ගෙස් වෙනවනේ. ඒකයි එහෙම කරේ. එහෙනම් අපි යන් අපේ ඊළඟ ප්‍රශ්නෙට. ඔයාට හම්බෙන හතරවෙනි ප්‍රශ්නේ. ඔයාට හම්බෙන හතරවෙනි ප්‍රශ්නේ තමයි මේ රූප දෙකෙන් කියවෙන්නේ ශාකයක නම. මේක ගැන හින්ට් එකක් කිව්වොත් මේක ගොඩක් ලොකු ශාකයක් නෙමෙයි සාමාන්‍ය පොඩි ශාකයක්. එහෙනම් වගේ තප්පර පහ පටන් ගන්නවා. හරියටම උත්තරේ ගෙස් කරමු බලන්න. උත්තරේ තමයි පොල් පලා. ඔයාට පළවෙනි එකේ පොල් රූපයක් දීලා තිබ්බා. දෙවෙනි එකේ පලාවල රූපයක් දීලා තිබ්බා. ඉතින් කොළ වර්ග ගොඩක් එකතු වෙද්දී අපි ඒවට කියන්නේ පලා කියලානේ. ඒතකොට ඉතින් උත්තරේ ලේසියෙන්ම ගෙස් කරගන්න පුළුවන්. එහෙනම් අපි යන් අපේ ඊළඟ ප්‍රශ්නෙට. ඔයාට හම්බෙන පස්වෙනි ප්‍රශ්නෙට මේ පලා ප්‍රශ්නේ පොඩ්ඩකට සම්බන්ධ වෙනවා. ඉතින් ඔයා පලා කාපුවහම මොකද වෙන්නේ? සුදු වෙනවා, ලස්සන වෙනවා ගොඩක් දේවල් කියනවනේ. ඉතින් මේ පලා කාපුවහම වෙන ප්‍රතිඵලයකින් නේද වෙන්නේ. ඉතින් මෙතන ඔයාට තියෙන ප්‍රශ්නේ තමයි මෙතන ප්‍රතිඵල කියලා හරියටම ලියලා තියෙන වචනේ තෝරන්න තමයි ඔයාට තියෙන්නේ. ඉතින් මම මේක ඔයාට උත්තරයක් දෙන්නේ නැහැ. ඔයාට මේක හිතලා තමයි ගෙස් කරන්න තියෙන්නේ. ඉතින් ඔයා මෙතනින් හරියටම ප්‍රතිඵල කියලා ලියලා තියෙන වචනේ තෝරලා පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න. එහෙනම් යාළුවනේ අපි යන් අපේ ඊළඟ ප්‍රශ්නෙට. ඔයාට හම්බෙන 6 වෙනි ප්‍රශ්නේ. ඔයාට හම්බෙන 6 වෙනි ප්‍රශ්නේ තමයි මේ රූප දෙකෙන් කියවෙන්නේ එළවලු වර්ගයක් ගැන. ඉතින් මේක එළවලු වර්ගයක් කිව්වට අල වර්ගයක්. එහෙනම් ඔයාගේ තප්පර පහ පටන් ගන්නවා. හරියටම උත්තරේ ගෙස් කරමු බලන්න. උත්තරේ තමයි කිරියල. ඉතින් ඔයාලා මේකේ උත්තරේ ගෙස් කරගද්දී පළවෙනි එකේ කිරි වීදුරුවක වගේ රූපයක් දීලා තිබ්බා. දෙවෙනි එකේ අලවල රූපයක් දීලා තිබ්බා. ඒතකොට ලේසියෙන්ම ගෙස් කරගන්න පුළුවන් කිරියල කියලා. ඉතින් යාළුවනේ ඔයාලා කණ්ඩම කැමති අල වර්ගේ පහලින් කමෙන්ට් එකක් දාන්න යම් බලන්න එන. එහෙනම් අපි යන් අපේ ඊළඟ ප්‍රශ්නෙට. ඔයාට හම්බෙන 7 වෙනි ප්‍රශ්නේ. ඔයාට හම්බෙන 7 වෙනි ප්‍රශ්නේ තමයි මේ රූප දෙකෙන් කියවෙන්නේ ඔයාලා ගොඩක් කන්න කැමති අමතර කෑම වර්ගයක් ගැන. ඇයි මේකට අමතර කෑම වර්ගයක් කිව්වේ? මේක නිකන් කන අවස්ථාවලුත් තියෙනවා. හැබැයි මේක ගොඩක් දුරට කන්නේ තවත් කෑම වර්ගයක් සමග. එහෙනම් ඔයාගේ තප්පර පහ පටන් ගන්නවා. හරියටම උත්තරේ ගෙස් කරමු බලන්න. උත්තරේ තමයි ලුණු දෙහි. ඒක නම් ඉතින් ගොඩක්ම ලේසි ප්‍රශ්නයක් නේ. මං හිතනවා හැමෝම හරියටම ගෙස් කරගන්න ඇති කියලා. ඒක තමයි මං ඔයාලට කලින්ම කිව්වේ. මේක අපි නිකන් කන වෙලාවලුත් තියෙනවා. ඒ වගේම ගොඩක් දේවල් වලට මිශ්‍ර කරලා තමයි කන්නේ කියලා. එහෙනම් අපි යන් අපේ 8 වෙනි ප්‍රශ්නෙට. ඔයාට හම්බෙන 8 වෙනි ප්‍රශ්නේ. මේ රූප දෙකෙන් කියවෙන්නේ අපි ගොඩක් කන්න කැමති පැණි රස කැවිලි වර්ගයක්. ඉතින් ඔයාගේ තප්පර පහ පටන් ගන්නවා. හරියටම උත්තරේ ගෙස් කරන්න බලන්න.
උත්තරේ තමයි පැණිවලලු. ඒක නයි ඉතින් ගොඩක්ම ලේසි ප්‍රශ්නයක් නේ. ඔයාලට පළවෙනි එකේ පැණිවල රූපයක් දීලා තිබ්බා. දෙවෙනි එකේ වලලුවර රූපයක් දීලා තිබ්බා. ඒතකොට ලේසියෙන්ම ගෙස් කරගන්න පුළුවන් පැණිවලලු කියලා. ඉතින් යාළුවනේ ඔයාලා කන්න කැමැතිම පැන් රස කැවිලි වර්ග පහලින් කමෙන්ට් එකක් දාන්න යම් බලන්න. එහෙනම් අපි යන් අපේ ඊළඟ ප්‍රශ්නෙට. ඔයාට හම්බෙන 9 වෙනි ප්‍රශ්නේ. ඔයාට හම්බෙන 9 වෙනි ප්‍රශ්නේ තමයි මේ රූප දෙකෙන් කියවෙන්නේ අපි ගොඩක් කන්න කැමති රස කැවිලි වර්ගයක් ගැන. ඉතින් මේක ගැන හින්ට් එකක් දුන්නොත් මේක ගොඩක් හදන්නේ ඉතින් අවුරුදු කාලට වගේ තමයි. එහෙනම් ඔයාගේ තප්පර පහ පටන් ගන්නවා. හරියටම උත්තරේ ගෙස් කරමු බලන්න. උත්තරේ තමයි නාරං කැවුම්. ඔයාලට මේක උත්තරේ ගෙස් කරගද්දී පළවෙනි එකේ නාරං වර්ග රූපයක් දීලා තිබ්බා. දෙවෙනි එකේ කැවුම් වර්ග රූපයක් දීලා තිබ්බා. ඉතින් යාළුවනේ ඒක නම් ඉතින් ගොඩක්ම ලේසියිනේ. ඉතින් ඔයා කන්න කැමතිම කැවුම් වර්ගේ පහලින් කමෙන්ට් එකක් දාන්න යම් බලන්න. එහෙනම් අපි යන් අපේ ඊළඟ ප්‍රශ්නෙට. ඔන්නේදී යාළුවනේ අපේ ස්මාර්ට් ටෙස්ට් එකේ දැන් අන්තිම ප්‍රශ්නේ තමයි තියෙන්නේ. 10 වෙනි ප්‍රශ්නේ කියලා ඉතින් ඔයාලට ගොඩක් අමාරු ප්‍රශ්නයක් හම්බෙන්නේ නැහැ. ගොඩක් ලේසි ප්‍රශ්නයක් තමයි හම්බෙන්නේ. එහෙනම් ඉතින් මේ රූප දෙකෙන් කියවෙන පර්වතේ නම කියමු බලන්න. මේක ගැන හින්ට් එකක් දුන්නොත් මේක තියෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කෙට වෙන්න. එහෙනම් ඔයාගේ තප්පර පහ පටන් ගන්නවා. හරියටම උත්තරේ ගෙස් කරමු බලන්න. උත්තරේ තමයි ඇතුගල. ඉතින් ඔයාලට මේකේ උත්තරේ ගෙස් කරගද්දී පළවෙනි එකේ ඇතෙක්ගේ රූපයක් දීලා තිබ්බා. දෙවෙනි එකේ ගලක රූපයක් දීලා තිබ්බා. ඉතින් මේක පර්වතය කියලා ඇහුවේ ගල කියලා අහන්න එපා. ඉතින් එහෙම ඇහුවොත් එimhe ලේසියෙන්ම උත්තරේ ගෙස් කරගන්න පුළුවන් නේ. ඉතින් යාළුවනේ අපේ ස්මාර්ට් ටෙස්ට් එකේ ප්‍රශ්න 10 නම් ඉවරයි. දැන් ඉතින් ඔයා දන්නවනේ හරියටම ඔයා ප්‍රශ්න කීයකට උත්තර ගෙස් කරාද කියලා. ඒකට හරියට ලකුණු ගානක් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ වීඩියෝ එක හොඳ නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එක ලයික් එකකුත් දාන්න. ඔයා මේ වගේ ස්මාර්ට් ටෙස්ට් වීඩියෝ දිගටම බලන්න කැමති නම් අපේ Simple Mind YouTube channel එකත් අනිවාර්යයෙන්ම subscribe කරන් යන්න. එහෙනම් යාළුවනේ මේ වගේ අලුත් ස්මාර්ට් ටෙස්ට් වීඩියෝ එකකින් ඉක්මනටම සෙට් වෙමු.